රටක ආයේ අමාපෙම් හසකෙන් යයි. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අද ඉල් පොහොය දිනයයි. අදත් අපි යන්නේ මල් එකතු කරන්න. අද මල් සෑයට මල් එකතු කරන්න තමයි යන්නේ. ඉතින් ගමේ හැම පුළුවන් ගෙදරකින්ම අපි මල් එකතු කරා. ඉතින් මේ මල් කන්න ගෙදරින් අපිට තේ දීලා ඒත්ටි ටොෆිත් දුන්නා. ඉතින් යාලා හරි සතුටින් යාලත් මල් කඩන්න එකතු වුණා. ඉතින් ගෙදර ඇවිල්ලා ආය පොඩි වෙලාවකින් ලෑස්ති වෙලා අපි අසපුවට යන්න පිටත් වුණා. ඉතින් අද පොය දවසේ හින්දා ගොඩාක් අය හිටියා. සිල් ගන්න ආපු අය ගොඩක් අය නැවතලා හිටියා මල් සෑ වන්දනාවට. ඉතින් වෙනදා වගේම මල් සෑ වන්දනාව ඉවර වෙලා ධර්ම දේශනාව ඉවර වෙලා ඔන්න මං ගෙදර ආවා. නමෝ බුද්දාය.